තයිරොක්සින් හෝමෝනය කියන්නේ අපිට උපතේ සිට ඇතුවත් බැරි නැතුවත් බැරි හෝමෝනයක්. අපේ ශරීරයේ සියලු ක්‍රියාකාරීත්වයන්ගේ වේගය පාලනය කරන්නේ තයිරොයිඩ් හෝමෝනය. ඉතින් තයිරොයිඩ් හෝමෝනය මදි වුණොත් හයිපෝතයිරොයිඩ් තත්ත්වයේදී අපේ හැමදේම හිමීට සිද්ධ වෙනවා. එතකොට කෙනෙක්ට නිදිමත ඇති වෙන්න පුළුවන්. ඕනෑවට වඩා අපි බර අඩු කරන්න උත්සාහ කරනකොටත් බර වැඩි වීම, ඊට පස්සේ මලබද්ධය, ඒ වගේම තමයි අපේ ඇඟේ නිතරම වේදනාකාරී අර මස්ගොබවල වේදනාවන්, ඒ වගේම කාන්තාවන්ට විශේෂයෙන්ම ඔසප් චක්‍රයේ අක්‍රමිකතා, අධික වශයෙන් ඔසප් වහනය සිදුවීම වැනි තත්ත්වයන් සහ ඇතැම් විට දරුගබක් පිළිසඳී ගැනීමේ අපහසුකම් ඇතිවීම වැනි තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර විට වැඩිමහල් කෙනෙකුට කල්පනාව අඩුවීම, දරුවන්ට ඉගෙන ගැනීමේ දුර්වලකම්, ඒ වගේ තත්ත්වයන්. ඒ වගේම තමයි අනිත් පැත්ත තයිරොයිඩ් හෝමෝන අධිකතාවයේ ඇති වුණොත් තයිරොටොක්සිකෝසිස් තත්ත්වයේදී හැමදේම ඉක්මන් වීම නිසා දාඩිය දැමීම වැඩි වීම, හෘද ස්පන්දන වේගය වැඩි වීම, අපි හිතන්නේ නැති වෙලාවෙදී බර අඩු වීම, ඒ වගේම පැල්පිටේෂන් නැත්නම් අපේ හෘද ස්පන්දනය හැම වෙලාවෙම අපිට අධික වශයෙන් දැනීම, ඒ වගේම තමයි කොණ්ඩේ යාම, මෙවැනි රෝග ලක්ෂණ තයිරොයිඩ් හෝමෝන අධික වීමේ තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගලගන්න තත්ත්වයක් අපේ බෙල්ලේ තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමිලා තියෙනවා නම්. ඉතින් මේ වගේ අවස්ථාවක අපි හරියට දැනගන්න ඕනේ මේ තයිරොයිඩ් හෝමෝන ගැටලුවක්ද කියලා. ඒකට අපිට කරන්න තියෙන පහසුම දේ තමයි තයිරොයිඩ් හෝමෝන රුධිර පරීක්ෂණයක් කරලා ඒ නිසි වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වලට යොමු වීම. මොකද අධිකතාවයටයි තයිරොටොක්සිකෝසිස් තත්ත්වයටයි හයිපෝතයිරොයිඩ් අවම තත්ත්වයටයි දෙකටම ඉතා පහසුවෙන් අපිට ප්‍රතිකාර කරන්න පුළුවන්.